ඊජිප්තුව ලෑස්ති වෙන්නේ ලෝකයේ ටුවරිසම් වල ඊළඟ ලොකුම පෙරලිය කරන්න. The Grand Egyptian Museum. නමේ තියෙනවා වගේම මේක ඇවිල්ලා ඊජිප්තුවේ හදපු මුළු ඊජිප්තු ඉතිහාසයම එකම තැනකින් බලා ගන්න පුළුවන් හරි අපූර්ව තැනක්. ඒත් මේ Grand Egyptian Museum නැත්නම් GEM එකත් එක්ක ඊජිප්තුව ලෑස්ති වෙන්නේ ලෝකයේ ටුවරිසම් වල ඊළඟ ලොකුම පෙරලිය කරන්නද. මේක අපේ ලෝකය පිළිබඳ අන්තරාවලෝකනයක්. අපි ගැනම පොඩියට සොයන් විවේචනයක්. හරි අපි වීඩියෝ එකට යමු. සරලවම කිව්වොත් අවුරුදු 45000ක් පරණ පිරමීඩ සහ 21 වෙනි සියවසේ අති නවීන තාක්ෂණය එකට හම්බ වෙන තැනක් තමයි මේ Grand Egyptian Museum කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ පිරමීඩ වලට සැතපුමක් වගේ එහායි නිදිවුණු පිරමීඩ වලටත් අභියෝගයක් වෙයි කියලා හිතෙන මට්ටමක තියෙන මේ අලුත්ම දැවැන්තයා ගැන. හරියට බැලුවොත් මේ ජෙම් එක පිහිටලා තියෙන්නේ ගීසා පිරමීඩ වල ඉඳන් කිලෝමීටර 2ක් වගේ ළඟින්. මේක තමයි දැනට ලෝකයේ තනි ශිෂ්ටාචාරයක් වෙනුවෙන් නිර්මාණය කරපු විශාලතම කෞතුකාගාරය. වර්ග මීටර් 4,84,000ක් පුරා විහිදලා තියෙන මේ ගොඩනැගිල්ලේ ඩිසයින් එක ගත්තොත් ඒකේ තියෙන ත්‍රිකෝණාකාර හැඩය හරියටම පිරමීඩ එක ලයින් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් කෞතුකාගාරයට ඇතුල් වෙද්දිම ඔයාලට බලා ගන්න පුළුවන් ලෝකයේ තියෙන එකම හැංගින් ඔබ්ලිස්ක් එක. ඒ කියන්නේ එල්ලෙන ඔබෙලිස්ක ස්මාරකය. එතනින් ඇතුළට ගියාම කෞතුකාගාරයට එන අමුත්තන්ව පිළිගන්න තියෙනවා අඩි 11ක් උස ටොන් 83ක් බර දෙවන රම්සෙස් රජතුමාගේ දැවැන්ත ප්‍රතිමාව. මේක අවුරුදු 3200ක් පරණ ප්‍රතිමාවක්. අපි ලංකාවේ කෞතුකාගාරවල දකින්නට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් තමයි මෙතන තියෙන්නේ. මොකද මෙතන තියෙන ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස් එක නැත්තම් ප්‍රධාන පඩිපෙළ දිගේ උඩට යන කෙනෙකුට දැනෙන්නේ හරියට Taman ඊජිප්තු ඉතිහාසය දිගේ අතීතයට ඇවිදගෙන යනවා වගේ හැඟීමක්. ඒ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. මේ පඩිපෙළ දෙපැත්තෙන් අඩි ගණන් උස දැවැන්ත ප්‍රතිමා 60කට වඩා තියෙනවා. හැබැයි මේ ජෙම් එකේ තියෙන විශේෂම වගේම වටිනාමංගය මේක නෙමෙයි. ඒ තමයි ටුටන්කාමන් රජතුමන්ගේ සොහොනෙන් හොයාගත්ත ආටිෆැක්ට් කලෙක්ෂන් එක. අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ ටුටන්කාමන් රජුගේ රත්තරන් මිනි පෙට්ටිය, රන් මුහුණු ආවරණය, කරත්ත ඇතුළු පුරාවස්තු 5388ක් මේ කෞතුකාගාරයේ එකම තැනක ප්‍රදර්ශනය කෙරෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. මොකද මීට කලින් කවදාවත් මේ නිදානය සම්පූර්ණයෙන්ම එකම තැනකදී ලෝකයට පෙන්නලා නැහැ. අනිත් පැත්තෙන් ප්‍රංශයේ ලුව කෞතුකාගාරය ගත්තොත් ඒක ප්‍රසිද්ධ ලෝකයේ විශාලතම කෞතුකාගාරයේ විදියට සහ ලෝකයේ වටේ තියෙන ඉතිහාසය එකම තැනකින් බලා ගන්න පුළුවන් කෞතුකාගාරයක් විදියට. හැබැයි ජෙම් එක කියන්නේ ඊජිප්තු ඉතිහාසයේ හැම අස්සක් මුල්ලක්ම ලෝකයට විවෘත කරන අලුත්ම තාක්ෂණය නිර්මාණ වුණු විශාල කෞතුකාගාරයක්. ඒ වගේම ඇතුලේ තියෙන දේවල් ආරක්ෂා කරන අති නවීන කන්සර්වේෂන් සෙන්ටර් එකකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දරුවන්ට වෙනමම වෙන්වුණු කොටසක් සහ VR තාක්ෂණය පවා මෙතන පාවිච්චි වෙනවා. ඉතින් පරණ ඊජිප්තු කෞතුකාගාරයේ ඉඩමදි වෙලා අඳුරු කාමරවල හිර වෙලා තිබුණු මේ වටිනා කියන දේවල් මේ වගේ වර්ල්ඩ් ක්ලාස් තැනකට ගෙනාපු එක ඇත්තටම ලෝකයක් විදියට අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. අනාගතයේ ඊජිප්තුවට යන ඕන කෙනෙකුට පිරමීඩ වගේම අනිවාර්යයෙන් බලන්න ඕන තැනක් තමයි මේක. වර්තමානය ගත්තොත් තාමත් මේක සම්පූර්ණයෙන්ම ඕපන් කරලා ටික කාලයයි වෙන්නේ. හැබැයි අනාගතය ගත්තොත් පේන්න තියෙන්නේ ලෝකයේ හොඳම සංචාරක ආකර්ෂණය බවට පත් වෙන්න මේ Grand Egyptian Museum එකට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා කියන එක. ඉතින් ඔයා මොනවද මේ ගැන හිතන්නේ? පිරමීඩ බලන්න යන ගමන් මෙතනටත් යන්න ඔවත් කැමතිද? අපිට කියන්න කමෙන්ට් එකකින්. එහෙනම් ආපහු මේ වගේ තවත් එක් අන්තරාවලෝකනයකින් අපි හමු වෙමු.